අසරත්පුලිගේ කසුන් ගම්වා ගමෙන් කොළඹට ආවා කොහොම හරි ඔය සබ්ජෙක්ට් තුන සම්බන්ධව ඇත්තටම කිසිම අදහසක් තිබ්බේ නැහැ. කරන් දෙයක් නැති ගමට තමයි නාට්‍ය තෝරගත්තේ. සමහර වෙලාවට වේදිකා නාට්‍යයක් කරේ ටෙලි නාට්‍යයක් හරි බලලා කියලා අරු මේකේ කරපු එකමයි මේකෙත්. හැබැයි සමහරක් end of the day බැලුවාට පස්සේ ඌ දැනෙලා ඉවරයි. ජයසිංහ ඉන්නවා සෙට් එකක්ම ජිනා බොඩිය හරි. පාසල තමයි කොහොම කරත් ආරම්භය. නළුව ෆෝකස් කරගෙනම වැඩ කරන්නේත් නැහැ. නෑ. මේ වෙනකොට හැබැයි ඉන්න මතේ තමයි කලාකරුවා කියලා එහෙම මෙහෙම එකෙක් කියලා එකක් නැහැ කියලා. බම් මට පොඩ්ඩක් කතා කරන්න ඕන. 2017 ඊට පස්සේ බම් මම නාට්‍යයක් කරනවා මගුල කියලා. අපිත් ඒ කියන්නේ තීන පාත්වල අපිත් දිව්වා. ඒකට හොඳම වැඩේ වුණා කොරෝනා ආවට පස්සේ. කෙලවිලාම ගියානේ. උලඩවල් අවශ්‍ය නැහැ මං හිතනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා හැබැයි. හරිද? ඒක කස මේන්ටේන් කරන්න කොහොමද? ඒ වෙලාවට කතා බහක් විතරයි ජෙසන් එක එක කියන්නේ. ටීවී එක දැකලා තියෙනවා. ඒකට වැදගත් නෑ සෙල්ෆිත් ගහගෙන යනවා එතන. කසුන් කොළඹ වගේ ඉන්නට කොළඹ කොහෙද? මේ මැටි කියන අර සමාජාර්ථයෙන් නෙමෙයි. මේ මැටි පිටක්ද කියන්නේ. තරුවක දාවේදු කැන්දා රැඳු කලා කෙරුම් සමගින් අද කසුන් ගම්මාන. හරි. හායි. මොකද වෙන්නේ? වෙන්න දින ඔක්කොම වෙලා තින්නේ. විශේෂ දෙයක් නෑ ඉතින්. මොනවද මේ දවස්වල වැඩ කටයුතු මේ වගේ පෑම් කටයුතු අනිත් වැඩ කටයුතු? පෑම් කටයුතු කියන්නේ අර සර්ණහනි සියු කියලා වැඩක් කරන දංශකයගේ. ඒකේ වැඩ දේශාන් අයගේ වැඩක් කරන්න තියෙනවා මීමැස්ස කියලා. ඒකයි ඔය මගේ පොඩි ස්ටුඩියෝ වැඩක් යනවා එඩිටින් වැඩක් ඒක කරගෙන ෂේප් එකේ අපි අර ජනාදර කියලා තව සහෝදරෙක් ඉන්නවා. මිනිහාගේ පොඩි වැඩ ටිකක් යනවා ඒ ටිකත් එක්ක ඉන්නවා ඉතින්. කස්සා මේ කස්සර නළුවා කියන එකව හම්බෙන්නේ කොයි කාලේ වගේද සාමාන්‍යයෙන්? නළුවා කියන එකව සෙට් වෙන්න පටන් ගයි. ඒ කියන්නේ 2011 වගේ ඒක ඒ කියන්නේ පොඩි අහම්බයක් බැක් ඉතිහාසයෙන් ඉඳන් කියාගෙන එහෙම එනවාද අපි නිකන්. ඔව් ආ කියන්න බෑ. මේ ගමෙන් කොළඹට ආවා කොහොම හරි 8 වසරේ ආවේ දෙහිවල ජයසිංහකට ආවේ ඊට පස්සේ O level වලට අපිට දැන් සබ්ජෙක්ට් තෝරගන්න තියෙනවානේ. එතකොට බලන්න ඩාන්සින් මියුසික් ඩ්‍රාමා ඔය තුන තිබ්බේ. ඉතින් ඔය සබ්ජෙක්ට් තුන සම්බන්ධව ඇත්තටම කිසිම අදහසක් තිබ්බේ නැහැ. තිබ්බෙම නැහැ. මොකද ගමේ හිටියේ පොඩි ඒකේ තිබෙන ලෝකයක් එක්ක හිටියේ පොඩි බෑක් ස්ටෝරියක් තියෙනවා. කරන් දෙයක් නැති ගමට තමයි නාට්‍ය තෝරගත්තේ. කරන් දෙයක් නැති ගම. ඔව්. වෙන සබ්ජෙක්ට් එකක් දන්නෙත් නැහැ. මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලාත් දන්නේ නැහැ. කියන්නේ දේවල එස් ජයසිංහ. ජයසිංහ. ඒකේදී තමයි සාමාන්‍යයෙන් ඔව්. නගින් රං කලාව කියන එක ඉගෙන ගන්න හරිය පටන් ගන්න ඉතින්. ඔව්. ඒ කියන්නේ ඒක දැනුවත්ව කරගත්ත දෙයක් තෝරගෙන ඉල්ලක් නෙමෙයි. ජයසිංහ ඉන්නවා සෙට් එකක් මේ ජෙනා බොඩි අතරින් ඉතින් ඔහොම සෙට් එකක් ඉන්න අපේ සර් අපේ පම්මා රෝසා රෝස් මේ මොකද්ද අපේ අසංක ඉදිරිසිංහ තමයි නාට්‍ය ගුරුවරයා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ චාමික සර් ගාවට එනවා. ඊට පස්සේ ඒ වලින් පස්සේ ඩ්‍රාමා වලට පිළියන්දර සෙන්ට්‍රල් එකට එනවා. පාසල තමයි කොහොම කරත් ආරම්භය. හැබැයි අර දැන් කියනෝනේ දැන් අර මොකද්ද මේ ඔයාව මොකෙක් වෙන්නද වගේ අහන් මොකෙක් වෙන්නද කැමති පොඩි කාලේ අහන්නේ. ඔව්. ඒ කාලේ ඇත්තටම නළුවෙක් සීන් එක ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කරාට පස්සේ නළුව සීන් එකේ තමයි තිබුණේ. හැබැයි පස්සේ යන්න නළුවත් ඕනේ නැහැ වගේ මොකද දැන් ඊට වැඩි දේවල් ටිකක් කරන්න වගේ තියෙන වගේ සීන් එකක් ආවා. නළුව ෆෝකස් කරගෙනම වැඩ කරන්නේත් නැහැ. නෑ. ඔව්. කසල් කියන්නේ සාමාන්‍ය ඩිරෙක්ටින් පැත්තට මූව් වෙන්නද එඩිටින් පැත්තට මූව් වෙන්නද කොහොමද ඒ කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි අර නළුවා කියන මේන්ටේන් වෙන ASCII මොකද්ද කියන්නේ? අතන්ටම ෆෝකස් එක එතනටම විතරක් නෙවෙයි නම් මොනවද තියෙන්නේ තවන්නේ? තාම ඒ කියන්නේ මම තාම එහෙම මේ මේකයි කියලා මෙහෙම තියාගෙන නැහැ. තාම එකක කියලා ලොක් වෙලා නැහැ. නැහැ. ඔව්. එකක ලොක් වෙයි යම් කිසි කාලයක තාම නැහැ. ඔකස අපි දකින එක වැඩවල එක විදිහට සමහර එඩි කෙනෙක් විදිහට වැඩ කරනවා, ප්‍රොඩක්ෂන් මැනේජින් වැඩ කරනවා. රයිට්. කස්සා හිතන් කලාකාරයා කියන්නේ කොයි වගේ එකෙක් වෙන්න ඕනේද? එහෙම දැන් අපිට තින් අපි පාසල් විෂය පස්සේ ගත්තාම ඊට පස්සේ එක තැන් වල රස්තියක් ගහනවා. ඒක ASCII අපි විවිධ දේවල් අහන්න දකින්න හම්බෙනවා. මේ වෙනකොට හැබැයි ඉන්න මතේ තමයි කලාකරුවා කියලා එහෙම මෙහෙම එකෙක් කියලා එකක් නැහැ කියලා මට හිතෙනවා. මට ඇයි එහෙම හිතෙන්නේ? දැන් මුලින් අර නළුවෙක් වෙන්න ආසයි කියන කතන්දරේ තියෙනවානේ. ඒකට පස්සේ කාලෙක හිතෙනවා නළුවා වෙන එකම විතරක්ම නෙමෙයි වැඩේ. ඉතින්
තව වැඩ ටිකකුත් තියෙනවා කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඕකත් එක්ක එහෙම යනකොට ආටිස් කෙනෙක් කියන එක අර මෙහෙම පාත්යක එහෙම නැත්තම් මොකක්ද අපි කියන්නේ සමාජෙට මොකක් හරි වෙයි යුතුයි හරි මාර හොඳ එකෙක් වෙන්න ඕනේ එහෙම නැත්තම් ඔහොම ටිකක් තියෙනවනේ. එහෙම එකෙක්ම වෙන්න ඕන කියලා එකක් මට එහෙම හිතෙන්නේ නැහැ. කලාකරුවා මෙහෙම එකෙක් වෙන්න ඕන එහෙම. ඔය ට්‍රිප් එකක් ඒ කියන්නේ අහුවෙන පාත් එකක ට්‍රිප් එකක යනවා. ගොඩක් වෙලාවට මම ඒ කියන්නේ මම මාව අඳුරගෙන තියෙන්නේ මට වෙලා තියෙන ඉන්සිඩන්ට් එක තමයි මම මාව අඳුරගෙන තියෙන්නේ. එහෙම තමයි. කස මේ වේදිකාව සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න. වේදිකාවේ එක්ස්පීරියන්ස් කරපු වැඩ සම්මාන අර පාසල් කතන්දරේම තමයි අසංක සර් හින්දාම තමයි බං මේ කියන්නේ ජුලියස් සීසර් නාට්‍යයේ ඒ කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ අර බෑක් ස්ටේජ් වැඩ කරන්න හම්බ වෙනවා. ඒක තමයි පළවෙනි වැඩේ. ජනාලෝගේ සෙට් එකම වැඩ තරම් දුලා. ඊට පස්සේ ඉස්කෝලේ ගමනින් පස්සේ ඔය ඉතින් කියන නාට්‍ය තරඟ වලට වලින් පස්සේ ඊට පස්සේ ඔන්න යෞවන සම්මාන රාජ්‍ය ඔය ටිකේ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙමත් එක නාට්‍ය තොගයක් තියෙනවා එහෙම කියනවා නේද ඉතින් ලිස්ට් එක. ඔව්. සම්මාන තත්ත්වය මොකද කස? පළවෙනි එක ඒ කියන්නේ උළෙලකට සහභාගී වුණු පළවෙනි නාට්‍යය මේ ඉන්දික අයියාගේ මේ ද ලෙටර් කියන නාට්‍යය. මයි ජයමාලි ඇඩ් කරේ. ඒකේ නොමිනේට් වුණා නළුවට. ඊට පස්සේ ජයමාලි නිලිය ගත්තා. 2017 ඊට පස්සේ බං මම නාට්‍යයක් කරනවා මගුල කියලා. ඒක 3rd place පිටපත ඩිරෙක්ෂන් වෙයි. ඊට පස්සේ 2018 ආයි රාජ්‍ය හොඳම නළුව 2යි. ඊට පස්සේ හොඳම නළුව ජූරි 1යි හම්බ වෙනවා ද ස්මෙල් එකටයි ද ලෙට් එකටයි. ඊට පස්සේ බෙස්ට් කොරියෝග්‍රැෆි හම්බ වෙනවා 2019 රාජ්‍ය නම නාට්‍ය වල මේ ඉංග්‍රීසි කැටගරි එකේ. ඊට පස්සේ ආයි නොමිනේට් වෙනවා සහාය නළුවට 2020 නොමිනේට් විතරයි කුසල ගත්ත එක අතරමැදි එකට. හොඳම ළමා නළුව 2 පාට නාට්‍ය. ඊට පස්සේ ආයි නොමිනේෂන් එකක් තියෙනවා මේ ළමා නාට්‍යයකට. කස මේ දැන් ලංකාවේ තියෙනනේ වේදිකා නාට්‍ය අර සම්මාන උළෙල කල්චර් එක. ඒ කල්චර් සම්බන්ධයෙන් මොකද හිතන්නේ? සහ ඒ සම්මාන උළෙලවල් සම්බන්ධයෙන් වාගේ දසවල සහ සම්මාන සම්බන්ධයෙන් දසවල. කොළඹට ඇවිල්ලා බං කියන්නේ දැන් නාට්‍ය කතන්දරයක් දන්නේ නැහැ නේ. කොළඹත් දැකලා තිබුණේ නැහැ. කොළඹට ආවට පස්සේ නාට්‍ය සීන් එකට බැස්සට පස්සේ කියන්නේ මේ අපිත් ඒ කියන්නේ තීන පාත්වල අපිත් දිව්වා. ඒ කියන්නේ දැනගෙන කරන එකක් නෙමෙයි යන්න තමයි දේවල් තේරුම් ගත්තේ. උළවල පස්සේ ගියා අපිත් ඒ වෙනුවෙන් සහභාගී වුණා. හැබැයි ඒකත් එක්කම ඒ කියන්නේ අපි ඉන්ස්පයර් වෙච්ච මොහොතවල් තියෙනවනේ. ඒ කියන්නේ අපි නාට්‍ය කරන්න පටන් ගන්න කලින් අපි නාට්‍ය බැලුවා විවිධ පිරිස. ඒවෙන් ඉන්ස්පයර් වුණා. ඒවයි කතා බහට ලක් කරන කාරණා සම්බන්ධයෙන් අපි ආවි නැවත සාකච්ඡා කරන්න පටන් ගත්තා. හැබැයි පසු කාලේ වල මෙන්න මෙහෙම යනකොට පොඩ්ඩක් අර උළ ලෙවල් බේස් කරගෙනම නාට්‍ය කරන තත්ත්වයකට ආවා. ඒ කියන්නේ ඒකින් නිකන් අර උළෙලට විතරයි නාට්‍ය කරන්නේ. එතනින් එහා නාට්‍ය කරන දාසකුත් නැහැ. එතනින් හරිය කියන ඒ කියන්නේ ෆ්ලෝ උන්නේ නැහැ. ඕකට හොඳම වැඩේ වුණා කොරෝනා ආවට පස්සේ. කෙලවිලාම ගියානේ. හැබැයි ඊට පස්සේ ආයි කට්ටිය මේ තනි වශයෙන් හෝල් බුක් කරගෙන ඒක වැඩේ කරගෙන යන්න පටන් ගත්තා. ආයි පොන්න දැන් විවිධ තත්ත්ව මත ඒක නැවතිලා තියෙනවා. මේ උළෙලවල් අවශ්‍ය නැහැ මං හිතනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හැබැයි අර අපිව ඇගීමකට ලක් වෙනවනේ. ඒ ඇගීමෙන් හැබැයි අපි නැවත ඒ කියන්නේ පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙනවා. හැබැයි ඒක මේ බැලන්ස් කරගෙන යන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? කස්ස දැන් මේ ටීවී එකේ හැම බඩ ප්‍රමාණික මූණ පේනවා. ඔය කතන්දර ටිකකුත් තියෙනවනේ. එතකොට අර නළුවා කියන එක ප්‍රේක්ෂකයාත් එක්ක බද්ධ වෙනවා. සාමාන්‍ය කසල් පස්සේ පාරේ කඩවල් වල එහෙම අපි තාම හැසිරෙනවනේ. මේ වාහනයක ගිහිල්ලා බහැලා එතනින් බහැලා එහෙම ජීවිතයක් ගත කරන මිනිස්සු නෙමෙයි. මේ කස්සට කොහොමද අර නළුවා කියන එකට ප්‍රේක්ෂකයාගෙන් හම්බෙන ප්‍රතිචාර සහ ඒ කියන්නේ ඒක කස මේන්ටේන් කරන්නේ කොහොමද නළුවෙක් විදිහට? ඔය මේන්ටේන් කියන කතන්දරේ ඒ කියන්නේ දැන් කිහිපෙකදී මම කියන්නේ අපිට උඩ මෙහෙම මම කියන්නේ කවුරු හරි ඉන්නකොට අපිට සමහරක් වෙලාවට කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය ටෙලි නාට්‍ය වලට සෙට් වලට ගියාම අපිට අර මේ වගේ වගක් නැහැනේ. අපි අර ඉන්න විදිහත් එක්ක ඕම පොඩි බැනුම් අහන කතන්දර කොහොම දේවල් ටිකක් වෙලා තියෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර මට හිතෙන්නේ කියන්නේ දැන් ටෙලි නාට්‍ය
වල පෙනී ඉඳලා අපි එළියට බැස්සට පස්සේ ප්‍රේක්ෂක ප්‍රත්‍යාර අර අනේ ඔයා එහෙම එකක් තමයි. හැබැයි ඒක අර මේ වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා විවිධ තල කිහිපයකින්. ඉඳන් ඒ කියන්නේ සමහරව බලනවා ඇත්තටම මේ කැරක්ටර් වයිස් බලනවා. පිටපත බලනවා. රූපමය වශයෙන් බලන පිරිසක් ඉන්නවා. දැන් ඒක වෙනස් වීගෙන යන තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔය හැම පිරිසකින්ම මම කියන්නේ කමෙන්ට් එක එනවා. හොඳ හෝ නරක එනවා. ගොඩක් වෙලාවට කියන්නේ හොඳ කියනවා කියන්නේ අර ඒ වෙලාවට කතා බහක් විතරයි ජෙසන් එක එක හොඳම කමෙන්ට් එකක්ම නෙමෙයි කරන්නේ. නිකන් ඒ වෙලාවේ හමුවක් රංගනය සම්බන්ධ කතා බහක් නෙමෙයි ඒක අර නිකන් නේද? අර ඒ වෙලාවට එන එකක් හින්දා කතා කරනවා නිකන්. ටීවී එක දැකලා තියෙනවා. හලෝ. උන්ට වැඩකුත් නැහැ. සෙල්ෆියක් සම ගහගෙන සෙල්ෆිත් ගහගෙන යනවා. එතනින් හැට වැඩකුත් නැහැ මම හිතන්නේ සමහර වෙලාවට. කසා මේ අපි බොහොම ෆ්ලෝ වෙලා ඔහොම යන එකක් තියෙනවනේ. ඔය ASCII කස්සා මේ නළුවා කියන එකට ට්‍රීට් කරන්න නැපැයි පුද්ගලිකව අපි ඇතුලේ. එතකොට නළුවාගේ ඒ බිහිවීම හැදෙන්නේ. සාමාන්‍යයෙන් කසර ස්ක්‍රිප්ට් එකක් දුන්නාම මොකක් හරි කැරක්ටර් එකේ ක්වොලිටි එකත් එක්ක කස්සයි කියන්නේ. ඒ කැරක්ටර් එක අල්ලගන්න මොන හරි පාත්තයක් තියනවාද? කියන්නේ මෙතනින් පටන් ගත්තොත් මේ කැරක්ටර් එක අල්ලගන්න පුළුවන් වෙයි. කැරක්ටර් එකේ ඩයලොග්ස් එක්කද මම මේක අල්ලගන්නේ? කැරක්ටර් ඉමෝෂන් එකත් එක්කද? මුලින් කැච් කරගන්නේ සාමාන්‍ය කොයි වගේ එකක්ද? මුලින්ම ඒ කියන්නේ සිටුේෂන් එක තමයි මට ඒ කියන්නේ අර දැන් අපි සමහර වෙලාවට වේදිකා නාට්‍යයක් කරලා ටෙලි නාට්‍යයක් හරි බලලා කියනනේ අරු මේකේ කරපු එකමයි මේකෙත් කිසි වෙනසක් නැහැ. ඔහොම කියලා. හැබැයි සමහරක් end of the day බැලුවාට පස්සේ ඌ දැන් කැරක්ටර් එක තාත්තද එහෙම නැත්නම් අයියාද මල්ලිද මොකාද කියන එක හැබැයි end of the day අපිට දැනෙලා ඉවරයි. මම ඒ කියන්නේ සිටුේෂන් එක මුලින්ම එතනින් අල්ලගන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ බලනවා ඩිරෙක්ටර්ත් එක්ක කතා කරගෙන මෙයාගේ කැරක්ටර් හැබිට්ස් වෙනස් කරන්න ඕනද එතනින් එහාට මොන දේවල්ද කතා කරන්න කියලා ඒක ඩිරෙක්ටර් අනුව තමයි තියෙන්නේ. ඩිරෙක්ටර්ගේ ඉස්සෙල්ලා සිටුේෂන් එක සරලව නිකන් බේසිලි ඔලුවට දාගන්න එකක් තියෙනවා. එතනින් එහාට ෆිල් කරගන්න. අර නළුවා යනු මැටි පිටක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. මම අර ප්‍රශ්න සෙට් එකේ දාලා තිබ්බේද? මේ කියන්නේ එඩිට් එන්න කලින් අපි අර කතා බහ කරගන්න. ඒක සම්බන්ධ අදහස මොකද්ද කස්සා? නළුවා යනු මැටි පිටක්ද කියලා වුණා මේක සම්බන්ධයෙන් අදහස මොකක්ද? මැටි පිටක්ම කියන්නේ දැන් ඕක ඒ කියන්නේ ඕකේ ඇටියට තියෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඒ කියන්නේ අවශ්‍ය චරිත මේ ආවිෂ කරගන්න එකනේ. අඹා ගන්න පුළුවන් එකනේ. ඒක තියෙන්න ඕනේ. ඉතින් ඒක හරි ඉතින්. මැටි පිටක්මද කියලා ආයු. මේ මැටි කියන අර සමාජාර්ථයක් නෙමෙයි. මේ මැටි පිටක්ද කියන එක. right කියන්නේ ඇඹිය හැකි විය යුතුයි කියන තැන ඉන්න කස්සා. ඇඹිය හැකි වෙන්නත් පුළුවන්. ඒක නොවෙන්නත් පුළුවන් සමහරක් විට සමහර තැන් වල. right. කස්සා මේ අපේ මේ කලාකිරුන් කන්ටෙන්ට් එකේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ යාළු සෙට් එකමනේ මේ වැඩේ සෙට් වෙලා ඉන්නේ. එකතු වෙන්නේ. මේක සාමාන්‍ය එන්ඩ් එක මචං අපි දෙන්නේ අපිත් එක්ක එකතු වෙන ආටිස්ට් අපේ යාළුවට කාට හෝ නළුවෙක් නම් ඉන්නේ අපිත් එක්ක එකතු වෙන වෙලාවේ අපි හදලා තියෙනවා මේ අසල් ස්ටුඩියෝ එක ඇතුලේ තැන් කීපයක් ලොකේෂන්ස් විදියට. කියන්නේ කාමරයක් තියෙනවා, බුක් රැක් එකක් එක්ක පොඩි ලොකේෂන් එකක් තියෙනවා. අපේ පිටිපස්සේ අපි දැක්ක මේසේ ටික තියෙනවා. මේ එතකොට කස්සාගේ නළුවාගේ කෑල්ල කස්සර පුළුවන් ওই ලොකේෂන් එක සෙට් කරලා පොඩි ඉම්ප්‍රොවයිසේෂන් එකක් ක්‍රියේට් කරා. කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රාෆ්ටින් ඇන්ඩ් ඩ්‍රාෆ්ටින් අපි කස්සර බාර දෙනවා මෙතනින් එහාට අපේ කැමරාවේ ජනාලගේ ධනුෂ්කයිගේ උදව් එහෙම අරගෙන ඒ කියන්නේ මොකද්ද රූපයි ඔක්කොමත් එක්ක ඔව් සියල්ල කස්සර බාරයි අපේ කට්ටියත් එක්ක කතා බහ කරලා මේ අපේ ඇඳුම් තියෙනවා ඒ ඇඳුම් කරන්න පුළුවන් අපේ රඟපාන්න පුළුවන් කට්ටිය ඉන්නවා රුබා ඉන්නවා නදීකේ ඉන්නවා කට්ටිය ඉන්නවා රෝසා ඉන්නවා රඟපාන්න පුළුවන් සතුනාලත් රඟපා ගන්න පුළුවන් මේ ඒ කට්ටියවත් ඕනවා වගේ ප්‍රොෆෙෂනල් ජොයින් කරගන්න පුළුවන් මේ අපිට මොකක් කර වැඩක් පෙන්වන්න කස්සා අපේ ඔඩියන්ස් එකටත් මොකක් හරි බලන්න කියන්නේ මේ මෙහෙ මුල මැද අග තියෙන කතාවක් වෙන්න ඕනේ නැහැ ඉමෝෂන් එකක් වෙන්න පුළුවන් පොඩි විනාඩි 5 10ක් අතර වගේ ටඩුනත් අවුලක් නැහැ අපිට ඔයාගේ ඔඩියන්ස් එකට අපේ ඔඩියන්ස් එකට
නළුවා කියනට කස්ස ට්‍රීට් කරන එක පොඩ්ඩක් අපිට පෙන්න. මේ ෆුල් එකක් පෙන්වන්න බෑ. අපිට පොඩි කෑල්ලක් පෙන්න. එලකි ඕකේ. පෙන්න ස්ටුඩියෝස් ටික බලන්න. ඕකේ. යා. මෙහෙන් දෙයන්න ඉතින් පටන් ගන්න. යා. Hello. Koheද ඉන්නේ? වැඩ තමයි. මම පැත්තේ ඉන්නේ නේද මේකේ? හරි. නැහැ පසු විටු. හරි ඉතින් නෑ වැඩේ කරමු. Hello? Ada? Kan. Hari Pak. Hari. Hello. Kim? Oh. Hey. Dia kira ya. Hari mang ngore kan nama bed di ngore. Oh, tahu suka itu ini. Udah tahu. Ibang mara udah kata aran nono. Mana gitu ini nelo. Tulen mau cari ප්‍රශ්නයක් තිබුණේ ඒක මොකක්ද කියලා. ඉතින් නෑ නෝ. මට බම් සමහර වෙලාවට තනියෙන් ඉන්නත් ඕනේ වුණාට සමහර වෙලාවට. හලු නැතුවද මට ගෙදර යන්න හිතෙන්නේ නැහැ නේ බං. ගෙදර බං මම එක තැනක ඉඳලා තව තැනකට ගියත් වැරද්දක් වගේ වුණා. මට මහන්සි වුණා. මට අන්තිමට